පායනා පොදා සඳ තෙත බේරනා පිණිදෝරක හිත පාරනා මේ මාදුක සැපසේ Hello everyone, welcome back to my YouTube channel. ඔයා මගේ channel එකට ආදරයෙන් පිළිගන්නවා. පහුගිය දවස් ටිකේ මට ටිකක් මගේ පාඩම් වැඩ, එතකොට මගේ YouTube channel එකේ වැඩ ටිකක් මග ඇරිලා තමයි තිබුණේ. ඉතින් මං හිතුවා අලුතින් පටන් ගන්න පෙබරවාරි මාසෙට reset routine එකක් follow කරලා fresh විදිහට අලුත් මාසෙට ගියොත් හොඳයි කියලා. රීසෙට් රූටීන් එකක් කියලා කියන්නේ එකම විදිහට ඒකාකාරී විදිහට ගලාගෙන යන අපේ ජීවිත අලුතින් පටන් ගන්න ෆලෝ කරන්න පුළුවන් ප්ලෑන් එකක්. ඉතින් රීසෙට් රූටීන් එකකින් වෙන්නේ ෆිසිකලි වශයෙන් වගේම මෙන්ටලි වශයෙන්ුත් අපිට අලුත් ආරම්භයක් අරන් දෙන එක. ඉතින් රීසෙට් වෙන්න අපිට කරන්න පුළුවන් දේවල් එකක් කියලා සීමා කරන්න බෑ. ඉතින් අපි බලමු පෙබරවාරි මාසෙට මම රීසෙට් උනේ කොහොමද කියලා. මම හිතුවා කොමඩු ජූස් එකක් බීලම මගේ රීසෙට් රූටීන් එක ස්ටාර්ට් කරොත් හොඳයි කියලා. කොමඩු ජූස් හදන විදිහ නම් ඉතින් හැමෝම වගේ දන්නවනේ. ඒ වුණාට කමක් නැහැ, මම මේක හදන විදිහ ඔයාලට කියන්නම්. මම මේකට කොමඩු ගෙඩියෙන් 4 එකක් වගේ තමයි ගත්තේ. ඊට පස්සේ ඒ කොමඩු කෑල්ල මම මේ වගේ පොඩි කෑලි වලට කපාගෙන ඒකේ තියෙන පොත්තත් අයින් කරගත්තා. ඊට පස්සේ මම මේ කොමඩු කෑලි වල තියෙන ඇට ටිකත් අයින් කරගන්නවා. මොකද මේක බ්ලෙන්ඩර් කරලා අපි බොනකොට මේකේ අර කෑලි රොඩු වගේ හැපෙනකොට පොඩක් අමුතු වෙන්නේ. ඒක නිසා. ඔයා මේක පෙරලා බොනවා නම් මේ විදිහට ඇට අයින් කරන්න ඕන නැහැ. ඔයා පෙරන්නේ නැතුව බොනවා නම් ඇට ටික අයින් කරලා බ්ලෙන්ඩර් කරගන්න. ඊට පස්සේ මම මේ විදිහට පොඩි කෑලි වලට කපාගෙන බ්ලෙන්ඩර් කරගන්න තමයි යන්නේ. කොමඩු වල වැඩිපුරම තියෙන වතුරනේ. ඉතින් ඔයා මේක බ්ලෙන්ඩර් කරද්දී වතුර ගොඩාක් එකතු කරගන්න එපා. එහෙම වුණොත් මේක තිත්ත නෙවෙයි දිය රස වෙනවා. ඒ වගේම ඔයා මේකට කැමති නම් සීනි චුට්ටකුත් එකතු කරගන්න. මම නම් ඉතින් සීනි එකතු කරගත්තා. එහෙම එකතු කරගත්තාම මේක තවත් රස වෙනවා. එහෙනම් ඔහොම ඉන්න මම මේක ඉක්මනට බ්ලෙන්ඩර් කරන් එනකම්. ඔයා කැමති නම් මේකට දෙහි ටිකක් ලුණු චුට්ටක් එකතු කරගන්නත් පුළුවන්. මම මේ දේවල් නම් එකතු කරගත්තේ නැහැ. එහෙම දාපුවම මට අමුතු රසක් එනවා. මම ඒ රසට කැමති නැහැ. ඊට පස්සේ මම මේකට අයිස් කියුබ් ටිකකුත් එකතු කරා. මේ දේවල් එකතු කරලා මේක බොන්න කියන්න ඕන නෑ. අනේ ඔයාලා කැමති දෙයක් මේකට දාලා බොන්න. හැබැයි කොහොම වෙව්වත් මේ ජූස් එක නම් මාරම රසයි. මගේ මූණෙන් පේනව නේද ඔයාලට ඒක? කොමඩු කියලා කියන්නේ මේ වගේ රස්නේ කාලයට අපිට කන්න පුළුවන් හොඳ පළතුරක්. ඉතින් මේ දවස්වල වැඩිපුර අපිට කොමඩු හොයාගන්න පුළුවන්. ඉතින් ඔයාලා වැඩියෙන් කොමඩු වගේ පළතුරු ඔයාගේ කෑමට එකතු කරගන්න. ඒක ඔයාගේ ස්කින් එකට, ඔයාගේ කොණ්ඩෙට ගොඩක් හොඳයි. මම දැන් ලෑස්ති වෙන්නේ මගේ රීසෙට් රූටීන් එකේ පළවෙනිම මට තියෙන ලොකුම වැඩේ කරන්න මගේ ස්ටඩි ටේබල් එක අස් කරගන්න. මේ ටේබල් එක තිබුණේ මෙතන නෙමෙයි, එහා පැත්තේ කොනේ. ඉතින් මට එකම විදිහට ඉඳලා එපා වුණාම මම මේ දේවල් කන පිට ගහනවා. එහෙම දෙයක් තමයි මම දැන් මේ කරලා තියෙන්නේ. මම ඔයාලට මගේ රූම් එකම පෙන්වන්නේ නැහැ. මොකද රූම් එකේ මට එහෙම ඔයාලට පෙන්වන්න කියලා ලොකු දේවල් ගොඩක් නැහැ. ඉතින් මම හිතාගෙන ඉන්නවා රූම් එකක් කරන්න. සමහර විට එක අප්‍රේල් වලට කලින් මම කරයි. ඒකට දැන් මම අයිඩියාස් ටිකක් එකතු කරගෙන තමයි තියෙන්නේ. ඒකට ඕන දේවල් මම ළඟදිම ඕඩර් කරන්න හිතන් ඉන්නවා. මේ කෝ එකෙන් පස්සේ අපි රූම් එක බලමු. එතකම් මෙච්චරයි ඔයාලට මම පෙන්නන්නේ. මගේ ටේබල් එක උඩත් මම ගොඩාක් දේවල් පුරවගෙන නැහැ. මට ඕනම දේවල් විතරයි මම තියාගෙන ඉන්නේ. මේ ඩ්‍රීම් කැචර් එක තිබුණේ කලින් ටේබල් එක දාලා තිබුණ තැන. ඉතින් මෙතනට මම ඒක ගත්තා. මොකද මෙතන බිත්තිය චුට්ටක් පාළුයි වගේනේ. ඉතින් ඒක නිසා අපේ ගෙදර තියෙන පොඩි දෙයක් තමයි මේ අපේ තාත්තා බිත්ති වලට ඇන ගහන්න දෙන්නේ. ඉතින් මම මේ විදිහට සෙලෝ ටේප් එකකින් තමයි මේක මේ බිත්තියේ රඳව ගත්තේ.
රීසෙට් රූටින් එකේ මට තිබුණ ලොකුම වැඩේ ඔය විදිහට තමයි මම ඉවර කරගත්තේ. තව මට කරන්න වැඩ ටිකක් තියෙනවා මම ප්ලෑන් කරගත්තු. එහෙනම් අපි බලමු කොහොමද මම ඒ ටික ඉවර කරගන්නේ කියලා. ගොඩක් දවසකින් මට මගේ කොණ්ඩෙට මොනවත් කරන්න බැරි වුණා. ඉතින් මං හිතුවා අද මගේ කොණ්ඩෙට හෙයාර් ස්ප්‍රේ එකක් හදා ගන්න ඕනි කියලා. මම මේකට එකතු කරගන්නේ කරාබුනෙඩි ටිකකුයි කළුදුරු ඇට කීපයකුයි කරපිංචා ඉත්තකුයි මේ ටික භාජනයකට එකතු කරලා මේකට වතුර ටිකකුත් දාලා මේ ටික හොඳට තම්බ ගන්න තමයි තියෙන්නේ. මේ ටික හොඳට තැම්බීගෙන එනකොට මේකේ වතුරේ කොහාට කහ පාටක් ඇවිල්ලා වගේ පේනවා. එතකොට ඔයා කරන්න ඕනි මේක ලිපෙන් අයින් කරලා පැය භාගයක් විතර නිමෙන්න දෙන්න. ඊට පස්සේ අපි ඒකට දාපු දේවල් ටික පෙරලා අයින් කරලා මේ වගේ ස්ප්‍රේ බොටල් එකට අර වතුර ටික දාලා ඔයාගේ හිස් කබලටයි හිස කෙස් වලටයි හොඳට මේ ටික ස්ප්‍රේ කරන්න. කළුදුරු කියන්නේ හෙයාර් කෙයාර් වලට ගොඩක්ම පාවිච්චි කරන ඉන්ග්‍රීඩියන්ට් එකක්. ඔයාට කළුදුරු ආයුර්වේද බෙහෙත් බඩු කඩේකින් ගන්න පුළුවන් ලොකු ගාණක් වෙන්නෙත් නැහැ. ඔයා මේක ඔයාගේ කොණ්ඩෙට එතකොට හිස් කබලට ස්ප්‍රේ කරද්දී මේ වගේ සෙක්ෂන් වලට බෙදාගෙන ඇප්ලයි කරන්න. එතකොට අපේ මුළු කොණ්ඩෙටම මේක හොඳට ඇප්ලයි කරගන්න පුළුවන්. ඔයාට සෙම වගේ ගැටලු තියෙනවා නම් මේවා උදේ 12ට කලින්වත් කරන්න නැත්නම් හවස් වෙලා කරොත් එහෙම ඔයාට සෙම ගතිය තව වැඩි වෙන්න පුළුවන්. මොකද මේකට කරපිංචා හැම දාලා තියෙනවනේ. ඒවා සීතල නිසා. ඒ වගේම ඔයාට හිස් සොරි තියෙනවා නම් මේකට උළුහල් ටිකක් එතකොට දෙහි ටිකක් දාලත් මේ ස්ප්‍රේ එක හදාගන්න පුළුවන්. ඊට පස්සේ මම මගේ කොණ්ඩේ මේ විදිහට බන් එකක් දාගෙන පැය දෙකක් වගේ ඉඳලා හොඳට කොණ්ඩේ වොෂ් කරලා අරිනවා. ඊට පස්සේ මම නාලා ආවා. දැන් මම ලෑස්ති වෙන්නේ මගේ ස්කින් කෙයාර් ටික කරගන්න. පළවෙනියටම මම මගේ ෆේස් වොෂ් එකෙන් මගේ මූණ හොඳට පිරිසිදු කරගන්න තමයි යන්නේ. මම පාවිච්චි කරන්නේ හිමාලයා බ්‍රෑන්ඩ් එකේ එන නීම් පියුරිෆයින් ෆේස් වොෂ් එක. මේක මම දෙවනි පාරටත් පර්චේස් කරපු එකක්. ඉතින් මේක මගේ මූණට හරි ගිය ෆේස් වොෂ් වලින් හොඳම එකක් කිව්වොත් මම හරි. ෆේස් වොෂ් එකක් හරි ක්ලෙන්සර් එකක් හරි අපි පාවිච්චි කරලා කරන්නේ අපේ මූණේ තියෙන කුණු දූවිලි හොඳට අයින් කරන එක. ඉතින් මේ දේවල් පාවිච්චි කරද්දී ඔයාගේ මූණට මේව ඇප්ලයි කරලා 2 minute rule එක ඔයා හැම වෙලේම අනුගමනය කරන්න මතක තියාගන්න. මොකද විනාඩි 2ක්වත් ඔයාගේ මූණ හොඳට කවක්කාරව පිරිමැදලා සෝදන්න. එතකොට තමයි ඔයාගේ මූණ හොඳට පිරිසිදු වෙන්නේ. මම මූණ සෝදාන් ඇවිදින් දැන් ලෑස්ති වෙන්නේ මගේ මූණට ෆේස් පැක් එකක් ඇප්ලයි කරන්න. රීසෙට් රූටින් එකකදී මම අනිවාර්යයෙන්ම කරන දෙයක් තමයි පැක් එකක් හරි නැත්නම් ස්ක්‍රබ් එකක් හරි අනිවාර්යයෙන්ම මූණට ඇප්ලයි කරන එක. මේ පැක් එක හදන්න මම පාවිච්චි කරේ පීට්ටල කෑල්ලකින් යුෂ ටිකකුයි සුදු හාල් පිටි ටිකකුයි මීගිරි ටිකකුයි. මේ ටික හොඳට කලවම් කරලා මගේ මූණේ මම ඇප්ලයි කරගෙන මේක හොඳට වේලෙනකන් ඉන්න ඕන. ඊට පස්සේ මේක සාමාන්‍ය වතුරෙන් සෝදලා අයින් කරන්න තමයි තියෙන්නේ. මේ තියෙන්නේ පැක් එක මගේ මූණෙන් අයින් කරාට පස්සේ තියෙන විදිහ. ඔයාට පැක් වර්ග ස්ක්‍රබ් වර්ග ඕන තරම් බ්‍රෑන්ඩ්ස් වලින් වෙළඳපොලේ මිලදී ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාට මේ විදිහට ගෙදරදීම හදාගත්ත පැක් වර්ග ස්ක්‍රබ් වර්ග පාවිච්චි කරන්නත් පුළුවන්. පැක් එකක් හරි ස්ක්‍රබ් එකක් හරි අපේ මූණට ඇප්ලයි කරාට පස්සේ ආෆ්ටර් කෙයා කියන්නේ අනිවාර්යම දෙයක්. ඉතින් මම අද ටෝන් එකක් පාවිච්චි කරන්නේ නැහැ. ඒ වෙනුවට මම අයිස් කියුබ් එකකින් මගේ මූණ හොඳට රබ් කරගන්න තමයි ලෑස්ති වෙන්නේ. අපේ මූණේ තියෙන පිම්පල් වලට වගේම පිම්පල් මාක්ස් වලට තියෙන හොඳම ට්‍රීට්මන්ට් එකක් තමයි මේ අයිස් කියුබ් ට්‍රීට්මන්ට් එක කියලා කියන්නේ. ඊගාවට මම මගේ ඩේ ක්‍රීම් එක තමයි මගේ මූණේ ඇප්ලයි කරන්න යන්නේ. මම පාවිච්චි කරන්නේ හිමාලයා බ්‍රෑන්ඩ් එකේම එන නැචරල් ග්ලෝ කියන ඩේ ක්‍රීම් එක. මේකත් මගේ මූණට හරි ගියපු හොඳ ඩේ ක්‍රීම් එකක්. මේක ගෑවාම මූණට ලස්සන නැචරල් ග්ලෝ එකක් එනවා. ඒකට තමයි මම වැඩියෙන්ම ආස.
ඊගාවට මගේ මේ දවස්වල ෆේවරිට්ම ලිප් බාම් එක. මේක නම් මාර හොඳයි ලිප්ස් ඩ්‍රයි වෙනවට, කළු වෙනවට, ඒ වගේ දේවල් වලට. මේක ගැන විස්තර මම වෙන වීඩියෝ එකකදී කතා කරන්නම්. අන්තිමටම මගේ බොඩි ලෝෂන් එක. මේක වැස්ලින් එකේ එන ඇලෝවේරා බොඩි ලෝෂන් එක. මේකත් ගොඩක් හොඳයි ඇඟ වේලෙනවට, එතකොට ඇඟ පැහැපත් වෙන්න වගේ දේවල් වලට. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මගේ රීසෙට් රූටින් එක මම ඉවර කරන්න යන්නේ. එහෙනම් ඉතින් හැමදාමත් කියනවා වගේ ඔයාලගේ ලස්සන අදහස් මට කමෙන්ට් එකකින් කියන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මගේ channel එක subscribe කරලා like කරලා දිගටම channel එකත් එක්ක එකතු වෙන්න කියලා මම ආදරෙන් මතක් කරනවා. එහෙනම් තවත් ලස්සන වීඩියෝ එකක් කරා මම ආයෙත් ඉක්මනටම එන්නම්. එහෙනම් හැමෝම පරිස්සමින් ඉන්න. මම අදට ගිහින් එන්නම්. bye.